තිත්ත නිසා ගොඩක් අය කන්න අකමැති කරවිල කියන්නේ ඇත්තටම ඖෂධයක්ද? නැත්නම් ඇතැම් අයට ඒක විස වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම කරවිල නිසා රුධිරයේ සීනි මට්ටම අඩු වෙන එක ඇත්තක්ද? අද අපි බලමු කරවිල ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු ගුණ 5ක් සහ ඔබ නොකළ යුතු වැරදි 3ක්. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමටත් කරවිලවල චරන්ඩින් කියන ස්වභාවික සංයෝගය අඩංගු වන නිසා එය ශරීරය ඇතුලේ ඉන්සුලින් වගේම ක්‍රියා කරලා රුධිරයේ තියෙන අතිරික්ත සීනි ප්‍රමාණය අඩු කරන්නත් විශාල සහායක් වෙනවා. පැහැපත් සමක් සහ කෙස් කලඹක් ලබා දීම. කරවිලවල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් සහ විටමින් සී නිසා ලේ පිරිසිදු වෙනවා. ඒ වගේම එමගින් මුහුණේ කුරුලෑ නැතිවීම නිසා සම පැහැපත් වෙනවා. අක්මාව පිරිසිදු කිරීම. කරවිල මගින් අක්මාවේ තැන්පත් වෙන විෂ ද්‍රව්‍යයන් ඉවත් කරලා අක්මාවේ ක්‍රියාකාරීත්වය නිරෝගී කරනවා. ප්‍රතිශක්තිය ඉහළ නැංවීම. නිතර ලෙඩ රෝග හැදෙන එක පාලනය කරන්න කරවිලවල තියෙන විටමින් සී සහ ප්‍රතිඔක්ෂිකාරක ඉහළ සහයෝගයක් දෙනවා. ජීරණ පද්ධතිය නිරෝගී කිරීම. කරවිල ආහාරයට ගැනීමෙන් බඩවැලේ ක්‍රියාකාරීත්වය සක්‍රිය වී මලබද්ධය වැනි ගැටලු නැති වෙනවා. ඔබත් කරවිල උයද්දී තිත්ත ඇරෙන්න කියලා ලුණු වතුර දාලා තදින් මිරිකනවද? එහෙම කළොත් කරවිලවල තියෙන ඔක්කොම ගුණ වතුරට එකතු වෙලා අයින් වෙනවා. ඒ වගේම කරවිල වැඩිපුර කෑවොත් වෙන අගුණ 3ක් ගැනත් අපි බලමුද? බඩේ කැක්කුම සහ පාචනය. අධික ලෙස කරවිල ආහාරයට ගත්තොත් එහි ඇති සංයෝග නිසා බඩේ කැක්කුම සහ බඩ බුරුල් වී යාම සිදු වෙන්න පුළුවන්. ගැබිණි මව්වරුන්ට ඇති අවදානම. කරවිලවල ඇති රසායනික සංයෝග නිසා ගර්භාෂය හැකිලීමට ඉඩ ඇති බැවින් ගර්භණී කාලයේදී අධික ලෙස කරවිල කෑමෙන් වැළකී සිටිය යුතුයි. සීනි මට්ටම අධික ලෙස අඩුවීම. දියවැඩියාවට ඖෂධ ලබා ගන්නා අය අධික ලෙස කරවිල ආහාරයට ගත්තොත් රුධිරයේ සීනි මට්ටම එක පාරට ඉතා පහළ බහින්න පුළුවන්. ඉතින් ඔබ සතියකට කීපාරක් කරවිල කෑමට එකතු කර ගන්නවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යමුද බලන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මගේ රත්තරන් යාළුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි.